හෙක්ටර 96000කින් සමන්විත වන සිංහරාජ ලෝකෝරුම වනාන්තරය වටා රක්වාන මැතිවරණ කොට්ටාසය, කලවාන මැතිවරණ කොට්ටාසය, අගලවත්ත මැතිවරණ කොට්ටාසය, කිනිදුම මැතිවරණ කොට්ටාසය, දෙනියාය මැතිවරණ කොට්ටාසයෙන් සමන්විත වන වන ඝනත්වය හෙක්ටයාර් 39000කින් සමන්විත වෙනවා. ඒ වගේම සිංහරාජ වනාන්තරයෙන් ප්‍රධාන ගංගා 4ක් ආරම්භ වෙනවා ඇති. දෙනියාය දොංගල කන්දෙන් ගින්ගඟ හා නිල්වා ගඟද, කලවාන නගරයේ ඉහළ කොටසෙන් කුකුලේ ගඟ ආරම්භ වී කළු ගඟටද එකතු වී කුකුලේ ගඟද, රක්වාන හඳපාගල්ල නගරයේ ඉහළ කොටසෙන් කුකුලේ ගඟ ආරම්භ වී කළු ගඟටද එකතු වී කුකුලේ ගඟද, රක්වාන හඳපාගල්ල දිය මූලාශ්‍රයෙන් ආරම්භ වී රක්වාන ගඟද, ඉන්පසු රක්වාන ගඟ උඩවලයෙන් වලවේ ගඟට සම්බන්ධ වී අම්බලන්තොට්ට මහා සයුරට එකතු වෙනවා ඇති. ඒ වගේම හඳපාගල්ල ආරම්භ වන්නේ සිංහරාජ මළුවට එකතු වෙනවා ඇති. ඒ වගේම හඳපාගල්ල ආරම්භ වන්නේ සිංහරාජ වනාන්තරයේ උතුරු දිශාවෙන් වන අතර මෙය උස අඩි 609ක් වන දියැලක් වනවා ඇති. එසේම ලංකාවේ 4 වෙනි උසම දියැලද වන මෙම හඳපාගල්ල අනාදිමත් කාලයක් සිට එනම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ කාලයේ පටන් ඇහැලපොළ දිසාව මේ සබරගම පළාත පාලනය වන අතර කරන කාලේ ඉඳන් හඳපාගල්ල ගැන පුරාවෘත්ත ගණනාවක් සටහන් කොට තියෙනවා. මේ පුරාවෘත්තවල සඳහන් වන ප්‍රධානම කරුණ නම් ඇහැලපොළ දිසාව මෙහි පාලනය කරන සමයේ හඳපාගල්ල මූලාශ්‍රය අවට මැණික් ගැරීම ආරම්භ කර මැණික් සෙම්බු 7ක් එකතු කරගෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුන්ට පරිත්‍යාගයක් වශයෙන් ලබා දීමට ඔහු කටයුතු කරන අවස්ථාවේදී මධ්‍යම පළාත භාරව සිටි මොල්ලිගොඩ දිසාව ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට පවසා සිටියා කේලමක් වශයෙන් ඔබතුමාට විරුද්ධව ඇහැලපොළ දිසාව සිංහරාජ වනාන්තරයේ සේනාව සංවිධානය කර ඔබ වහන්සේ යටත් කරන සලස්මක් ක්‍රියාත්මක වන ලෙස එසේ සැලවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වහාම සේනාව සංවිධානය කර රාජපුරුෂයාට අරගෙන මොහු ජීවග්‍රහණයෙන් අල්ලාගෙන එන්න සිටියද. නමුත් මොහු ජීවග්‍රහණයෙන් අල්ලා ගැනීමට නොහැකි වූ බැවින් මැණික් සෙම්බු 7 හඳපාගල්ල පාමුලට දමා මොහු කැලෑ ප්‍රදේශයකින් සැඟව ගියා. ඉන්පසුව කෝපයටපත් රජතුමා ඔහුගේ භාර්යාව කුමාරියාමි දියේ නුවර වැවේ දියේ ගිල්ලා මැරීමට ඔහුගේ බාලම බිලිඳා වංගඩියේ දමා කෙටීමට ඒ අසල සිටි මද්දුම් බණ්ඩාර කුමාරයා මරණාසටි මම පෙන්නෙමි කියා ඔහුගේ හිස රජතුමා ඉදිරියේ ගහලයන්ට වෙන් කිරීමට අවසර ලබා දුන්නා. ඔහු එඩිතර කමින් ඔහුගේ හිස ගසා දාලා
මෙලෙස ඉතිහාසගත සංසිද්ධියක් වන මේ හඳපාන් ඇල්ල ලෝක ප්‍රසිද්ධ ලෝක ප්‍රකට පුරාවිද්‍යාලයට එක් කරනවා ඇත. හඳපාන් ඇල්ල අසලම ගොඩනගා ඇති හඳපාන් ඇල්ල නිවාඩු නිකේතනයේද මීට වසර 20කට ඉහතදී ඉදිකර දෙස් විදෙස් සංචාරකයන් හට නේවාසික ආහාර පාන වෙනිකුත් අනිකුත් සංචාරක ක්‍රියාකාරකම් ආරම්භ කර පවත්වාගෙන යනවා ඇත.